ඔයාගේ බිස්නස් එකේ ඩෙලිවරි චාර්ජ් එක ගන්න හොඳ නැහැ කියලා ඔයාලා දන්නවද? ගොඩක් අයගේ ඔපිනියන් එක තමයි ඔය ප්‍රොඩක්ට් එක විකුණද්දී අනිවාර්යෙන් ඒක ෆ්‍රී ෂිපින් කරන්න ඕනේ කියලා. ඉතින් මගේ ඔපිනියන් එක හැටියට මෙහෙමයි. ඔයා ලංකාවේ බිස්නස් එකක් කරනවා නම් ඒක ෆ්‍රී ෂිපින් නැතුව හරියම ඩෙලිවරි ෆී එක ඩෙලිවරි චාර්ජ් එක විදිහට ඇඩ් කරා නම් හොඳයි. ඒ කියන්නේ අපි හිතමු රුපියල් 500 කුරියරයකට කියලා. එක්ක බයර් කියනවා ආයේ චාර්ජ් එක ඔයාලට හම්බුනාට පස්සේ ගෙවන්න ඕනේ කියලා. නැත්නම් ඔයාගේ ඉන්වොයිස් එක ඇතුළේ මේ රුපියල් 500 ඇඩ් කරන්න ඕනේ. මොකද එහෙම ඩෙලිවරි චාර්ජ් එකක් ගද්දී හොඳ ට්‍රාන්ස්පරන්සි එකක් තියෙනවා බිස්නස් එකේ. හැබැයි ඔයා පිටරට සෙල් කරනවා නම් මගේ ඔපිනියන් එක හැටියට ෆ්‍රී ෂිපින් දෙන එක හොඳයි. මොකද අපි ලංකාවේ ඉඳන් ඇමරිකාවට බඩුවක් ආවද රුපියල් 500කට යවන්න බෑනේ. එතකොට අපි හිතමු ප්‍රොඩක්ට් එක සාමාන්‍යයෙන් ඩොලර්ස් 15යි. ඔයා ෆ්‍රී ෂිපින් දාන්න නැතුව මේක බයර් චෙක්අවුට් එකේදී දැක්කොත් එයාලට හිතෙන්න පුළුවන් අම්මෝ මේ ෂිපින් ෆී එක තුනෙන් එකක් තියෙනවනේ කියලා. ඒ වගේම පිටරටවල වල තියෙන ගොඩක් බිස්නසස් වල ඒගොල්ලෝ ෆ්‍රී ෂිපින් කියන එක ප්‍රොමෝට් කරන හින්දා ඒ බයර්ස්ලාත් නිකන් ෆ්‍රී ෂිපින් කියන එකට ආසයි. ඒ කියන්නේ ෆ්‍රී ෂිපින් දුන්නාට අර ඩෙලිවරි චාර්ජ් එකත් එකතු කරලා අපි ඩොලර්ස් 15 එක ඩොලර්ස් 20යි කියලා එතකොට ප්‍රොඩක්ට් එකේ දාන්නේ. ඉතින් ඔයා පිටරට බඩු සෙල් කරනවා නම් මගේ ඔපිනියන් එක හැටියට ෆ්‍රී ෂිපින් දෙන එක හොඳයි. ඉතින් ඔයාලගේ ඔපිනියන් එක මොකද්ද? ලංකාවේ ඇතුළත අපි ෆ්‍රී ෂිපින් දෙන එකද හොඳ නැත්නම් ඩෙලිවරි චාර්ජ් එකක් ගන්න එකද හොඳ?